ආයිබෝන් මිත්‍රෝනි මගේ YouTube channel එකේ දෙවන වීඩියෝ ඔබ වෙත ඉදිරිපත් කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. මම දෙවන වීඩියෝ හැටියට ඉදිරිපත් කරන්නේ මම පද රචනා කරපු මගේ ගීතයක්. ඒ තමයි නාඳුනනා ලෙස ඉන්න කිසිවෙකු මෙහි නෑ දන්න කියන ගීතය. මේ ගීතය මම පද රචනා කළා. සංගීතය සින්දුවට ලබා දුන්නේ අසිත ෆර්නෑන්ඩෝ. අපි සින්දුව ගැන කතා කරපුවම අපි හිතට ආපු කලා ශිල්පියා තමයි සාරංග දිසාසේකර. සාරංග දිසාසේකරත් එක්ක මේ ගීතේ ගායනා කරන්න කතා කරගන්න තිබ්බනම් හොඳයි කියලා තමයි අපි දෙන්නගෙම පොදු මතය වුණේ. ඉතින් අපි දෙන්නම සාරංගව හම් වෙලා කතා කරලා සාරංගුරු කතනින්ම කතා කරේ. කතා කරලා මේ ගීතය උට දුන්නා. ඔහු දවස් දෙකක් ඇතුළත ගීතය ගැන කල්පනා කරලා බලලා එයා කැමැති මේ ගීතේ ගායනා කරන්න කියලා අපිට කැමැත්ත දුන්නා. අපි ලොකු ජයග්‍රහණයක්. ඒක ඊට පස්සේ ඒ ගීතේ යුග ගීයක් නිසා අපිට උවමනා කරා මේ යුග ගීතේට සහායට කවද ගායිකාවක් ගන්න කියලා. ඒ ගීතේ ගායනා කිරීම සඳහා ශානිකා මදුමාලි බාරගත්තා. සහාය ගායිකාව හැටියට මේ යුග ගීයේ අපිට උදව් කරන්න. ඉතින් මේ දෙන්න මේ ගීතේ ගායනා කරා. ගීතේ රංගනයෙන් අපිට සහාය වුණා දේශ් කෝංගලගේ එක සසන්දි රණසිංහ ඕස්ට්‍රේලියාවේ හිටපු ශිෂ්‍යාවක්. ඇය බොහොම කැමැත්තෙන් අපිට ඇවිල්ලා මේ රංගනයෙන් සහාය වෙලා අපිට දුන්නා. ඉතින් මේ ගීතේ මේ වෙලාවේ ඒක තියෙන අසිත ෆර්නෑන්ඩෝගේ YouTube එකේ ඔරිජිනල් එක මේ ගීතේ දැන් මගේ YouTube එකට දාන්න ඕන නිසා මේ ගීතේ මගේ YouTube එකේ තියෙන්නේ AI රූපරාමු විදිහටයි. AI රූපරාමු විදිහට මේ සින්දුව හදන්න කියලා මම දහම් සමර්ථක මල්ලිට කිව්වා. ඔයා සින්දුව බලලා ඔයාගේ වර්ෂන් එක දෙන්න, මගේ කතාවක් නෙමෙයි මේකට මට ඕනි කියලා. ඒ අනුව දහම් බොහොම මහන්සි වෙලා අපි වෙනුවෙන් ඒ AI රූපරාමු හදලා තියෙනවා. ඉතින් සින්දුවට යන්න, සින්දුව බලන්න, සින්දුව අහන්න, ඔයාගේ අදහස කරුණා කරලා යටින් ලියන්න. අපි ඊළඟ වීඩියෝවේදී සින්දුවේ බෑග්ග්‍රවුන්ඩ් එක, සින්දුව මොකක්ද, සින්දුව ඇයි හැදුවේ, මොකක්ද ඒකේ තීරණේ, ඒ වගේ දේවල් ගැන කතා කරමු. ඉතින් දැනට සින්දුව අහන්න, සින්දුව ගැන ඔබේ අදහස කියන්න. අපි නැවත වරක් හම්බෙමු ඊළඟ වීඩියෝ. Thank you very much. බොහොම ස්තුතියි. ජය වේවා. නාඳුනනා ලෙස ඉන්න කිසිවෙකු නැහැ මෙහි දන්න. ඔබට වතාවක් පෙම් කළ පවමා එපා ඔහුට පවසන්න. අපේ බොඳ වුණු පෙම් කතාවේ කඳුළු දැන් හිම කැට වෙලා හෙළන උණුසුම් සුසුමකටවත් පිට
හදවතේ මිදිලා ඔබේ සතුටම මගේ වෙලා නාදුනනා ලෙස ඉන්න නාදුනනා ලෙස ඉන්න කිසිවෙකු නැහැ මෙහි දන්න ඔබට වතාවක් පෙම් කළ පවමා එපා ඔහුට පවසන්න